හායි ඉතින් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ ලස්සනට පිළිවෙලට ඉන්න කැමති ගර්ල්ස්ලට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගෙදරදීම කොහොමද අපි බොඩි ස්ක්‍රබ් එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි අද හදන්න යන්නේ කොෆි ස්ක්‍රබ් එකක් හින්දා මම මුලින්ම අරගෙන තියෙනවා කොෆි. ඉතින් කොෆි මෙතන මේස හැඳි 3ක් වගේ තියෙනවා. ඊගාවට මම අරගෙන තියෙනවා sugar. sugar මම මෙතන අරන් තියෙනවා මේස හැඳි 6ක් වගේ. ඉතින් මේක ගොඩක් ලොකු කැට තියෙන සීනි එක ගන්න එපා ඔයාලා. එතකොට අර ස්ක්‍රබ් කරද්දී ඔයාලගේ ඇඟ එහෙම හීරෙන්න පුළුවන්. නැත්තම් ගොඩක් ලොක්කට තියෙනවා නම් ඒවා බ්ලෙන්ඩ් කරලා එහෙම ගන්න පුළුවන්. ඉතින් ඊගාවට අපිට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි honey. ඉතින් මීපැණි මම අරගෙන තියෙනවා මෙතන තේ හැඳි 3ක් වගේ. ඊගාවට ඔයාලට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි coconut oil. අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි body wash. ඉතින් ඔයාලා පාවිච්චි කරන ඕනම body wash එකක් මේකට ගන්න පුළුවන්. අපි දැන් යමු අපේ body scrub එක හදාගන්න. ඉතින් ඔයාලා මේ ස්ක්‍රබ් එක හදද්දි මේ වගේ ජාය එකක් යූස් කරොත් ගොඩක් හොඳයි. එතකොට ඔයාලට ස්ටෝර් කරගන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් අපි මේ ස්ක්‍රබ් එකට sugar add කරන්නේ ඔයාගේ බොඩි එකේ තියෙන dead skin එක අපිට ලේසියෙන්ම remove කරගන්න පුළුවන් වෙන්න සහ ඔයාගේ බොඩි එකේ තියෙන hairs grow වෙන එක නවත්තන්න. ඊළඟට මම ඇඩ් කරන්නේ මීපැණි ටික. ඉතින් මීපැණි ඇඩ් කරන එක ගොඩක් හොඳයි ඔයාට dry skin එකක් තියෙනවා නම්. ඊළඟට මම ඇඩ් කරන්නේ කොකොනට් ඔයිල්. ඉතින් කොකොනට් ඔයිල් වලින් ඔයාගේ ස්කින් එක සොෆ්ට් වෙනවා වගේම ඔයාගේ ස්කින් එක හයිඩ්‍රේට් වෙනවා. ඉතින් මේ ඇඩ් කරන්නේ බොඩි වොෂ්. මෙතනදී ඔයාලට කැමති බොඩි වොෂ් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් බොඩි වොෂ් ඇඩ් කරන්නේ ක්ලීන් කරගන්න ලේසි වෙන්න. ඊළඟට අපි ඇඩ් කරගන්නේ අපේ කොෆි ටික. ඉතින් කොෆි වලින් ඔයාගේ හැම පැහැපත් වෙනවා. ඉතින් දැන් මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම ඇඩ් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක හොඳට මික්ස් කරගන්න. ඉතින් ඒ ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කඩෙන් ගත්තා වගේම බොඩි ස්ක්‍රබ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් බිසි කෙනෙක් නම් ඔයාට මේක ෆ්‍රිජ් එකේ දාලා තියලා යූස් කරන්නත් පුළුවන්. මේක තමයි අපි අද හදපු කොෆි ස්ක්‍රබ් එක. මේ ස්ක්‍රබ් එක ඔයාලගේ මූණට යූස් කරන්න එපා. ඒකට මම ඔයාලට වෙනම ස්ක්‍රබ් එකක් ගේන්නම්. මේක ඔයාලට පුළුවන් සතියකට දෙපාරක් වගේ මුළු ඇඟටම යූස් කරන්න. ඉතින් ඔයාලත් මේක යූස් කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට දිගටම මේ වගේ වීඩියෝස් බලා ගන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම් ඊගාවට ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි හැමෝටම.